අද අපි කතා කරමු මේ දවස්වල වෛරල්ම මනි ඇන් ඇප් එක ගැන. මේ ඇප් එක තමයි HiFarmy. ඇප් එකේ ඉන්ටර්ෆේස් එක මේ වගේ තියෙන්නේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තු කට්ටිය මේ දේවල් හොඳට අහගන්න, දැන් නැති දේවල් ඉගෙන ගන්න. ඇප් එක නැති කට්ටිය වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකෙන් ගිහිල්ලා Gmail address එක දීලා ගේම් එකට ලොග් වෙන්න. මේකේ earn කරන්න පුළුවන් විදිහ ගැන දැන් අපි කතා කරමු. දැනට මගේ ෆාර්ම් එක ලෙවල් 54 තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ටයිම් එකක් කවුන්ට් වෙනවා. මේ ටයිම් එක කවුන්ට් වුණාට පස්සේ මේ මෙතන හැදෙන පළතුරු ටිකෙන් නිකම්ම මෙතන ගෝල්ඩන් බාර් ටිකක් මෙන්න මෙතනට එකතු වෙනවා. තව මෙතන ගෝල්ඩන් බාර් එකතු කරගන්න පුළුවන් විදි ගැන තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන ඉන්න මෙන්න මේක ටච් කරාට පස්සේ මේ විදිහට ගෝල්ඩන් බාර් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලා ෆැමිලි එකකට ජොයින් වෙන එක. අලුතෙන්ම ජොයින් වෙන කට්ටිය මෙතන මේ ෆැමිලි කියන එකට ගියාට පස්සේ මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා. බලලා කැමති එකකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න අනිවාර්යයෙන්ම ජොයින් වෙන ෆැමිලි එක සුපර්ස්ටාර් ෆැමිලි එකක්ද දැන්ට කී දෙනෙක් ඉන්නවද ඇක්ටිව් මට්ටමේ තියනවද කියලා බලන්න. ඊළඟට ටාස්ක් ඒවා ටිකක් තියෙනවා කම්ප්ලීට් කරගන්න. මේ විදිහට ඒවා කම්ප්ලීට් කරගත්තාම කොයින් ඒවා අපිට හම්බ වෙනවා. මේ විදිහට එකතු කරගන්න ගෝල්ඩන් බාර් ටික අපිට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. මෙන්න මෙතනට එතකොට විත්ඩ්‍රෝ බැලන්ස් එකට ඒක එකතු වෙනවා. ඊට පස්සේ මේක තව earn කරගන්න පුළුවන් විදියක් තමයි මෙන්න මෙතන ඉන්වයිට් කරන එක. ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඉන්වයිට් කරාම $0.1 මේකෙදි අපිට හම්බ වෙනවා. ඒක ඉන්වයිට් කරන්න මේ විදියට ඉන්වයිට් කියන එකට ගිහිල්ලා මෙතනින් ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ලින්ක් එක කොපි කරගෙන ඒක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එතකොටත් අපිට මේක earn කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ room කියලා icon එකක් තියෙනවා. එතනට යන්න. එතනට ගියාට පස්සේ මෙතන එක එක room ඒවා පෙන්නනවා. මෙතන chat වලට අපිට join වෙන්න පුළුවන්. එතකොට අපිට මේ room වල ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ room වල games වලට join වෙන්න පුළුවන්. ඒ වගේම අපිට coin ඒවා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන event එකක් තියෙනවා. මේ event එකේදී තියෙන්නේ මේක ටච් කරන්න. එතකොට මේ විදිහට අපිට golden bar එකතු වෙනවා. ඊට අමතරව තව මෙන්න මෙහෙම ගේම් එකක් තියෙනවා. මේකෙත් අපිට golden bar එකතු කරගන්න පුළුවන්. මෙතනදී පැයකට ධාතුකට 50ක් හම්බ වෙනවා. මගේ මේ වෙලාව එකක්වත් නැහැ. මම ඊට කලින් මේක සෙල්ලම් කරපු හින්දා. මෙතන ධාතුකට පිරුණාම මෙතන go කියන එක දෙන්න තියෙන්නේ. එතකොට මේක වටේටම යනවා. එතකොට අපිට golden coin එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. මම කලින් කියපු room event එකක් විදිහටම තියෙන එක අපිට මෙතන මේ home screen එකෙත් බලා ගන්න පුළුවන්. මෙතනිනුත් ඒ ධාතුකට සෙල්ලම් කරන තැනට යන්න පුළුවන්. ඊට අමතරව මෙතන තමයි ප්‍රධානම තැන තියෙන්නේ. මෙතන මේ තියෙන වගාවේ මෙතන මේ ටයිම් එකක් කවුන්ට් වෙනවා. මේ ටයිම් එක කම්ප්ලීට් වුණාට පස්සේ මෙන්න මෙතනට ගෝල්ඩන් බාර් ටිකක් එකතු වෙනවා. මම මේක ඔටෝ එකතු වෙන්න හදලා තියෙන්නේ. මේක ඔටෝ එකතු වෙන්න හදලා නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා මේ ටයිම් එක පිරුණාට පස්සේ ආවිල්ලා ඒ ටික කලෙක්ට් කරගන්න. මම මෙතන මේ කැට් ඕපන් කරගෙන තියෙන්නේ. කැට් ඕපන් කරගන්න මෙන්න මේ කොයින් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ කොයින් විනාශ කරගන්න නැතුව එක එක ඉවෙන්ට් වලට මේ කොයින් දෙන්න නැතුව මේ කොයින් ටිකක් එකතු කරගෙන මෙන්න මෙයාව දවස් 30කට ඕපන් කරගෙන තියෙන්නේ මම. ඊට අමතරව තව මෙතන ටාස්ක් ඒවා තියෙනවා. මේ ටාස්ක් ඒවා ටිකත් කම්ප්ලීට් කරාට පස්සේ අපිට ගෝල්ඩන් බාර් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික මේ ඇප් එකේදී කරන්න එපා. මේ group වලට ගියාට පස්සේ අපි යම් කිසි තත්ත්වයකට එනකම් මේකේ gift
ඒ කියන්නේ gift ඒවා දෙන්න coin ඒවා වියදම් කරන්න එපා. ඊට අමතරව මෙතනට ගියාට පස්සේ withdraw කියන තැන අපිට log වෙච්ච ගමන්ම ගන්න පුළුවන් මුදල එවෙලම ගන්න. මෙතන මේ withdraw කියන තැනට උඩින් තියෙන exchange කියන එක touch කරන්නවත් එපා. එතකොට අපේ තියෙන balance එකෙන් අඩු වෙලා golden coin අපිට එකතු වෙනවා. ඒ වැඩෙත් කරන්න එපා. ඊට අමතරව ඔයාලා ගේම් එකට log වෙච්ච ගමන්ම family එක create කරන්න යන්න එපා. family එක create කරන්න ගියොත් එහෙම ඔයාලගේ ඩොලර් එකක් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඒ කියන්නේ අලුතෙන් family එකක් create කරන්න ඩොලර් එකක් වියදම් වෙනවා. එහෙම කරන්න යන්න එපා. ආපු ගමන්ම ඔයාලා top up කරන්නත් යන්න එපා. ගේම් එකේ මාසයක් විතර හිටියාම එක දිගටම log වුණාට පස්සේ අපිට 300ක මිදුලක් withdraw කරගන්න පුළුවන් කිසිම deposit එකක් නැතුව. ඉතින් මං කියපු දේවල් try කරලා බලන්න. දන්නේ නැති දේවල්, නොතේරිච්ච දේවල් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මේවට reply කරනවා. එහෙනම් වීඩියෝ එකට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මම subscribe කරන්න.